ඔයාලගේ හිත ඇතුළටම වදින කතාවක් අද මං කියන්නම්. හොඳින් අහන් ඉන්න. ඔයාලට මතකද යාළුවනේ ඔයා එක වසරට ඇතුළත් වූයේ සුන්දර මොහොත. ඔයාගේ ජීවිතයේ සුන්දරම දවස් තමයි ඒ දවස්. ඔයාට මලක් එහෙම දීලා ඔයාව පිළිගත්ත දවස ඔයාට මතකද? ඉතින් යාළුවනේ අපිට නොදැනීම ඒ සුන්දර කාලය කෙමෙන් කෙමෙන් අපෙන් ඈත් වෙලා යනවා. ඔයා 11 වසරක් පාසල් ජීවිතය ඔයාට දැන් අහිමි වෙන්න යනවා. අහිමි වෙන්න යනවා කියන්නේ ඔයාගෙන් ඈතට දැන් යන්න යනවා. ඉතින් යාළුවනේ ඔයා 11 වසරක් ඔයාගේ පාසල් අත්දැකීම් කොහොමද? අනිවාර්යෙන් පාලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ අපේ නොදැනීම ජීවිතයේ පරිච්ඡේදයක් මේ ආකාරයෙන් නිමා වෙන්න යනවා. ඉතින් යාළුවනේ ඔයාලා මේ 11 වසර පාසල් ජීවිතෙන් මොනවද ඉගෙන ගත්තේ? ඒක මනින්න තමයි මේ O level exam එක තියෙන්නේ. ඒ හින්දා ඔයා බය වෙන්න එපා. ඔයා දන්න දේ ඔයා O level exam එකට ලියලා එන්න. මොකද ඔයා මේ දක්වා ඔයා මොන හරි පුංචිම දෙයක් වුණත් ඔයා ඉගෙනගෙන තියෙනවා. ඒ හින්දා ඔයා බය වෙන්න එපා. ඔව් ඔයා බය වෙන්න එපා. ඔයා පාඩම් කරපු නැති කෙනෙක්වත් ඔයාට පුළුවන් මේ දවස් ටිකේ මහන්සි වෙලා කැපවීමක් කරොත් ඔයාට ගේමක් ගහන්න පුළුවන්. ඉතින් යාළුවනේ අපර නොදැනීම ඉතින් මේ 11 වසරක පාසල් ජීවිතේ නිමා වෙන්න දැන් ආසන්නයි. ඉතින් යාළුවනේ ඔයාලට දුකක් එහෙම දැනෙනවා ඇති දැන්. ඉතින් යාළුවනේ ඔයාලට මං කලින් කිව්වා වගේම ඔයා O level exam එකට බය නැහැ. මොකද ඔයා හීරෝ කෙනෙක්. ඔයාට O level paper එක ගත්තට පස්සේ ඔයාට මතකෙට මම මේවල් දන්නවනේ. මං කලින් මේ ප්‍රශ්න අහලා තියෙනවනේ. මම මේ ප්‍රශ්න කලින් දැකලා තියෙනවනේ කියලා. ඔව් යාළුවනේ ඔයාලගේ වාර විභාග තරම් ඔයාලගේ O level exam එක අමාරු වෙන්නේ නැහැ. ඒ හින්දා ඔයාලා බය වෙන්න එපා. ඔයාට පුළුවන් උපරිමයෙන් ඔයා O level exam එක ලියන්න. ඔයාට පුළුවන්. ඔයා වෝරිය කෙනෙක්. ඔයා හීරෝ කෙනෙක්. ඒ හින්දා ඔයා කාටවත් බය නැහැ. ඒ හින්දා ඔයා O level exam එකට දන්න චූටි දේ උනත් ඔයා ලියලා එන්න. ඔයාට පුළුවන්. ඔව් යාළුවනේ ඔයාට පුළුවන්. බය වෙන්න එපා.